කොහොමද මගේ දුවලා පුතාලා හැමෝටම? ඉතින් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න ඇති කියලා හිතනවා. ඔන්න ඉතින් ඔයාලට පොරොන්දු වෙන විදිහට මම අද අරගෙන ආවා. මොකද්ද මේ මධ්‍ය සැකසුම් ඒකකයේ පරිණාමය කියන්නේ කියලා බලමු අද. මොකද්ද මේ මධ්‍ය සැකසුම් ඒකකයේ පරිණාමය කියන්නේ කියලා. ඉතින් අපි මේ මධ්‍ය සැකසුම් ඒකකය නිපදවීමට භාවිතා කරන ඉලෙක්ට්‍රොනික තාක්ෂණය අනුව මේක පරම්පරා 4කට වෙන් කරනවා. ඉතින් අපි මේ පරම්පරා 4 පළමු පරම්පරාවේ පරිගණකය, දෙවන පරම්පරාවේ පරිගණකය, තුන්වෙනි පරම්පරාවේ පරිගණක, සිව්වන පරම්පරාවේ පරිගණක විදිහට නම් කරනවා. අපි ඉංග්‍රීසි වලින් කියනවා first generation computers, second generation computers, third generation computers and fourth generation computers කියලා. ඉතින් අපි බලමු මේ එක එකක් ගැන වෙනම සාකච්ඡා කරලා. ඔන්න පළවෙනිට අපි කතා කරන්න යන්නේ පළමු පරම්පරාවේ පරිගණක ගැන. ඉතින් මේ first generation computers වල අපි භාවිතා කරන්නේ ඉලෙක්ට්‍රොනික තාක්ෂණයේ විදිහට රික්තක නල නැත්නම් අපි ඉංග්‍රීසි වලින් කියනවා vacuum cubes කියලා. ඒ vacuum cubes තමයි ඉලෙක්ට්‍රොනික තාක්ෂණයේ පළමු පරම්පරාවේදී භාවිතා කරන්නේ. ඉතින් මේකේ විදුලි පරිභෝජනය විශාලයි, කියන්නේ ලොකු විදුලි පරිභෝජනයක් වෙනවා අපිට. මොකද මේ පළමු පරම්පරාවේ පරිගණකය කාමරයක් තරම් විශාලයි. ඒ නිසා වැඩි විදුලියක් භාවිතා වෙනවා මේ පළමු පරම්පරාවේ පරිගණකවල. ඉතින් අපි මේ පළමු පරම්පරාවේ පරිගණක ක්‍රියාත්මක කරන්නේ යොදාගන්නේ මිලි තප්පර වලින් තමයි යොදාගන්නේ. එතකොට මේ පළමු පරම්පරාවේ පරිගණක මං කිව්වා කාමරයක් තරම් විශාලයි කියලා. එතකොට අපිට ඒ පරිගණක නිෂ්පාදනයේට හා නඩත්තුවට විශාල මුදලක් වැය වෙනවා. ඉතින් පරිගණක විශාල නිසා පුතේ අපිට විශාල මුදලක් වැය වෙනවා මේ පරිගණක නැවත නිෂ්පාදනය කරන්න වගේම නඩත්තු කරන්න. ඉතින් ඔන්න පළමු පරම්පරාවේ පරිගණක වලට උදාහරණ අපි UNIVAC, ENIAC නැත්නම් EDVAC මෙන්න මේ පරිගණක අපි උදාහරණ හැටියට ගන්නවා පළමු පරම්පරාවේ පරිගණක වල. ඔන්න ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ දෙවෙනි පරම්පරාවේ පරිගණක කියන්නේ මොනවාද? ඒ වගේ ලක්ෂණ අපි කතා කරමු. ඔන්න ඉතින් දෙවෙනි පරම්පරාවේ පරිගණක වලට භාවිතා කරන්නේ අපි ඉලෙක්ට්‍රොනික තාක්ෂණයේ හැටියට ට්‍රාන්සිස්ටර්ස්. පළවෙනි එකේදී vacuum cube භාවිතා කරා, දෙවෙනි එකේදී අපි භාවිතා කරන්නේ ට්‍රාන්සිස්ටර්ස්. එතකොට මේ දෙවෙනි පරම්පරාවේ පරිගණකවල විදුලි පරිභෝජනයේ පළමු පරම්පරාවට සාපේක්ෂව අඩුයි. දැන් පළමු පරම්පරාවේ පරිගණක කාමරයක් තරම් විශාලයි. ඒ නිසා වැඩි විදුලියක් යන. එතකොට දෙවෙනි පරම්පරාවේ පරිගණක ඊට සාපේක්ෂව කුඩයි. ඒ නිසා විදුලි පරිභෝජනය අඩුයි. ඊටකොට මේ දෙවෙනි පරම්පරාවේ පරිගණකවල අපි ක්‍රියාත්මක කරන්නේ මයික්‍රෝ තප්පර වලින්. එතකොට මේ පරම්පරාවේ පරිගණක මිලදී ගැනීමටත් අපිට විශාල මුදලක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ දෙවෙනි පරම්පරාවේ පරිගණක වලට උදාහරණ අපි MBM 7030 CDC 1614 මෙන්න මේ පරිගණක අපි උදාහරණ විදිහට සලකනවා දෙවෙනි පරම්පරාවේ පරිගණක වල. ඔන්න අපි ඊළඟට බලමු දෙවන පරම්පරාවේ පරිගණක නැත්නම් third generation computers වල ලක්ෂණ. ඉතින් මේ third generation එක අපි ඉලෙක්ට්‍රොනික තාක්ෂණයට භාවිතා කරන්නේ අනුකලිත පරිපථ නැත්නම් අපි ඉංග්‍රීසි වලින් කියනවා integrated circuits කියලා. ඉතින් මේ අපි දෙවන පරම්පරාවේ පරිගණකට සාපේක්ෂව මේ තෙවන පරම්පරාවේ පරිගණක වල විදුලි පරිභෝජනය අඩුයි. මොකද දෙවන පරම්පරාවට සාපේක්ෂව මේ පරිගණක කුඩයි දෙවන පරම්පරාවේදී. එතකොට මේ third generation එකේ භාවිතා කරන්නේ වේගය හැටියට තප්පර වලින් තමයි අපි භාවිතා කරන්නේ. එතකොට අපිට දෙවන පරම්පරාවට සාපේක්ෂව මේ දෙවන පරම්පරාවේදී පිරිවැය අඩුයි දෙවන පරම්පරාවට සාපේක්ෂව. ඉතින් අපි උදාහරණයක් හැටියට IBM 360 CDC 6600 මෙන්න මේ පරිගණක අපි උදාහරණ විදිහට සලකනවා.
තෙවන පරම්පරාවේදී අපි ඊළඟට බලමු පුතේ මොනවාද මේ සිව්වන පරම්පරාවේ පරිගණක කියන්නේ නැත්නම් fourth generation computers කියන්නේ මොකක්ද කියලා. එතන මේ fourth generation එකේ භාවිතා කරන්නේ ඉලෙක්ට්‍රොනික තාක්ෂණයේ හැටියට ශුද්ධ පරිපත නැත්නම් අපි ඉංග්‍රීසි වලින් කියන මේකට මයික්‍රෝ ප්‍රොසෙසර් කියලා. ඔන්න ඉතින් පින්තූරේ මම මයික්‍රෝ ප්‍රොසෙසර් එකක් වලට පෙන්නලා තියෙනවා. එතකොට මේ සිව්වන පරම්පරාවේ පරිගණකවල විදුලි පරිභෝජනය තෙවන පරම්පරාවට සාපේක්ෂව අඩුයි. එතකොට මේ තෙවන පරම්පරාවේ පරිගණකවලට සාපේක්ෂව මේ සිව්වන පරම්පරාවේ පරිගණක කුඩායි. ඒ නිසා විදුලි පරිභෝජනය අඩුයි. එතකොට මේ සිව්වන පරම්පරාවේදී අපි පිකෝ තප්පර වලින් තමයි වේගය මනින්නේ. එතකොට මේ සිව්වන පරම්පරාවේ පරිගණක තෙවන පරම්පරාවට සාපේක්ෂව මිලදී ගන්න ඉතා කුඩා මුදලක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් අපි උදාහරණ හැටියට නූතනයේ භාවිතා වන ලැප්ටොප්, ටැබ් මෙන්න මේ වගේ උදාහරණ අපි ගන්නවා සිව්වන පරම්පරාවේ පරිගණක හැටියට. අපි පරම්පරා 4 ගැනම සාකච්ඡා කරලා ඉවරයි. ඉතින් අපි ඊළඟට බලමු මොකද්ද මේ මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය කියන්නේ කියලා. ඉතින් මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය අපි ස්පන්දක වේගය කියලා හඳුන්වනවා. එතකොට ස්පන්දක වේගය කියන්නේ තප්පරයක් තුලදී ක්‍රියාත්මක කරනු ලබන උපදෙස් ප්‍රමාණය. ඉතින් මේ වේගය මනින්න අපි හර්ට්ස් කියන එකකේ භාවිතා වෙනවා. එතකොට නවීන පරිගණකවල අපි මෙගා හර්ට්ස් නැත්නම් ගිගා හර්ට්ස් යන එකක භාවිතා කරනවා මේ මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය මනින්න. ඉතින් මම හිතනවා මගේ දුවල පුතාලා අද මධ්‍ය සැකසුම් ඒකකයේ පරිණාමය ඒ වගේම කොහොමද මේ මධ්‍ය සැකසුම් ඒකකයේ මනින වේගය මනින්නේ කියලා මේ දේවල් හොඳට අවබෝධ කරගන්න ඇති කියලා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු ඔයාලට මොනවාද කතා කරන්න තියෙන්නේ ඔයාගේ පාඩමේ ඉදිරි කොටස් වලදී කියලා. ඉතින් අපි ඊළඟ දවසේ හම්බෙමු. ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න.